The network stability down here is incredible. Did you see the latest updates on the project timeline? We should finalize the schematic by tomorrow. සුබ දවසක් කියලා මගේ YouTube channel එකට මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ මුලම මම වීඩියෝ එකක් දාලා තිබ්බා time lapse වීඩියෝ එකක්. මේ දවස්වල TikTok වල Facebook වල YouTube වල මෙන්න මේ වගේ shorts videos viral යනවා ඔයාලා දැකලා ඇති. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ time lapse වීඩියෝ එකක් කොහොමද ඉතාම ලේසි විදිහට නිර්මාණය කරන්න කියන එක ගැන. මම මේක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඇත්තටම සමහර තැන්වල සමහර වීඩියෝස් වල දාලා තිබුණු දේවල් එක බලනකොට ඒවා ටිකක් කරගන්න අපිට අමාරුයි. සමහර කෙනාට පේට් කරන්න වෙනවා. මෙන්න මේ වගේ සමහර ගැටලු තියෙනවා අපි මේ වීඩියෝ එක හදන්න යනකොට. මම අද අරගෙන ආව සුපිරි මෙතඩ් එකක්. ඊටාම ලේසි මෙතඩ් එකක් ඔයාලට කරගන්න. මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ Gemini AI එක, ChatGPT එක, ඒ වගේම තමයි Flow AI එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් Flow AI එක පාවිච්චි කරන්න අපි VO3 එක පාවිච්චි කරන්න. එතකොට මෙන්න මේ වගේ AI tools පාවිච්චි කරලා ඉතාම ලේසියෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ restorations time lapse වීඩියෝ එකක් නිර්මාණය කරගන්න. අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට කොහොමද මේක හදාගන්නේ කියන එක ගැන බලන්න. මුලින්ම ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේ වීඩියෝ එක ස්කිප් නොකර එක දිගටම බලන්න. එහෙම නැති වුණොත් සමහර තැන් මග ඇරෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. මුලින්ම ඔයා මේ වීඩියෝ එක එහෙම නැත්නම් time lapse වීඩියෝ එකක් හදාගන්න නම් ඔයා මුලින්ම ඔයාගේ Chrome එකට යන්න. එහෙම නැත්නම් ඔයා මොකක් හරි web browser එකක් open කරගන්න. ඒක URL bar එකේ ඔයා type කරගන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙතන ඔයා type කරගන්න ඕනේ. ඔබට zoom කරලා පෙන්නන්නම් ඔයාලට. මෙතන type කරගන්න chatgpt.com කියලා. මෙන්න මේ විදිහට. ඕකේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා ක්ලික් කරන්න ඕනේ මේ වම් පැත්තේ තියෙන මෙන්න මේ බාර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් explore GPTs කියලා එකක්. අන්න ඒක මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරන්න. හරිද? මේක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ මෙන්න මේ වගේ එකක් ඔයාලට පෙන්නයි. මෙන්න මෙතන search bar එක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ මේ දවස්වල viral යන template එක ඔයාලට මෙතනින් පෙන්නනවා. ඒ තමයි restorations time lapse කියලා කියන්නේ. මෙන්න මේක එකපාරක් ක්ලික් කරන්න. මේක ක්ලික් කරන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ pop up message එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා start chat කියන එක එකපාරක් ක්ලික් කරන්න. මේ start chat කියන එක ක්ලික් කරගත්තයින් පස්සේ මෙයා අපිට තියෙනවා start කියලා බටන් එකක්. මෙන්න මේක එකපාරක් ක්ලික් කරන්න. මේක ක්ලික් කරගත්තයින් පස්සේ මෙයාලා අපිට දෙනවා මාතෘකා 10ක් viral යන restorations videos වල. එතකොට මෙතනින් ඔයාලට කැමති topic එකක් select කරගන්න තියෙනවා. මුලින්ම ඔයාලට interior rooms තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම ගෙයක් ඇතුළත නිදන කාමරයක් වෙන්න පුළුවන්. මුළු තැන්ගේක ඇතුලේ restoration එකක් කරන වීඩියෝ එකක් නැත්නම් time lapse කරන වීඩියෝ එකක් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි exterior facades කියලා අපිට මාතෘකාවක් දීලා තියෙනවා. එතකොට එතනදී සාමාන්‍යයෙන් අපිට කියන්නේ ගොඩනැගිල්ලක ඉදිරිපස බාහිර පෙනුම වගේ දේවල් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ ගෙයක් හරි බිල්ඩින් එකක් හරි පිටතින් බලනකොට අපිට පෙනෙන ආකාරයේ වීඩියෝ එකක් හදාගන්න අවශ්‍ය නම් මේක සිලෙක්ට් කරන්න පුළුවන් ටොපික් එක විදියට. ඒ වගේම තමයි road, street, driveway. සාමාන්‍යයෙන් පාරක එහෙම නැත්නම් වාහනයක් ගෙයක් ඇතුළට එහෙම නැත්නම් වාහනයක් බොන්නගිල්ලක් ඇතුළට යන්න තියෙන මාර්ගයක වගේ වීඩියෝ එකක් ඔයාලට මෙතන නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි garage and workshops. වැඩ කරන කාමරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහන නවත්තලා තියෙන තැනක වීඩියෝ එකක් හදාගන්න අවශ්‍ය නම් මේ ටොපික් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම backyard, landscapes and pool කියන මෙන්න මේ ටොපික් එක දුන්නොත් එහෙම ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පසුපස මිදුලක් එහෙම නැත්නම් ගෙවත්තක් එහෙම නැත්නම් පිහිනුම් තටාකයක වගේ වීඩියෝ එකක් නිර්මාණය කරගන්න මේ ටොපික් එක සිලෙක්ට් කරලා. ඒ වගේම තමයි luxury apartment කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ සුඛෝපභෝගී මහල් නිවාසයක වගේ වීඩියෝ එකක් ඔයාලට මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඒ වගේ තමයි රීට්‍රයල්ස්, ෂෝරූම්ස්, ඒ කියන්නේ විකුණුම් මොනවා හරි සාප්පුවක් තියෙනවා නැත්නම් ප්‍රදර්ශනාගාරයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි සල්ලම කියනවා නම් භාණ්ඩ විකිණීමට හරි ප්‍රදර්ශනය කිරීමට භාවිත කරන ස්ථානයක වීඩියෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන විදියට ගත්තොත් එහෙම මෙතන 8 වෙනි එකට abandoned property. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අතහැරලා දාලා තියෙන ගොඩනැගිල්ලක් කෙනෙක්ට භාවිතා කරන්න බැරි විදියට පරණ වෙලා තියෙන ස්ථානයක වීඩියෝ එකක් හදා ගන්න ඕන නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි underground space භූගත ස්ථානයක, ඒ කියන්නේ පොළොවට යටින් පිහිටලා තියෙන ස්ථානයක වීඩියෝ එකක් හදා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ underground space එක පාවිච්චි කරන්න පුළුවන්. custom build object කියන එක ක්ලික් කරොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාලගේ කැමැත්ත අනුව මොකක් හරි වස්තුවක් නිර්මාණය කරලා ඒකට වීඩියෝ එකක් නිර්මාණය කරගන්න. හරි. මම මෙතනින් අද තෝරගන්නවා garage and workshop කියන topic එක. අපි බලමු. මම මේක copy කරගෙන right click කරලා copy කරගෙන මෙන්න මෙතනින් paste කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ask anything කියලා තැනක් තියෙනවා. මෙතන right click කරලා paste කියන එක දීලා submit button එක press කරන්න. හරි. මෙතනදී ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලට බලා ගන්න පුළුවන් garage workshop transformations video එකක් තමයි ඔයාලා හදන්න යන්නේ. ඒතර මෙතනදී මෙයාලා අපෙන් ඉල්ලනවා 3 quick locks කිහිපයක්. ඒ කියලා කියන්නේ මේකට අනිවාර්යෙන් අවශ්‍ය කොටස් මොනවද කියලා අපෙන් අහලා තියෙනවා. vibe එක විදිහට මෙයා අහලා තියෙනවා modern luxury කියලා. ඒ කියන්නේ නවීන සුඛෝපභෝගී පෙනුමක් තියෙන්න ඕනේද? එහෙම නැත්නම් ඒකෙදි තියෙන්න ඕනේ ලෝහයම දේවල්ද? එහෙම නැත්නම් කොන්ක්‍රීට් වගේ දේවල්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන්න ඕනේ පැරණි දේවල්ද? එහෙම නැත්නම් ලී වලින් හදපු දේවල්ද? ඒ වගේම තමයි high quality tech performance එකට ඇඩ් කරන්නද? සහ සාම්ප්‍රදායික garage එකක look එකක්ද මේකට අවශ්‍ය? එහෙම නැත්නම් අඳුරු සාමාන්‍ය move sense එකක වගේ වීඩියෝ එකක්ද ඔයාලට මෙතනින් අවශ්‍ය කියලා අහනවා. ඒ වගේම තමයි මෙතන අනිවාර්යෙන් අවශ්‍ය දේවල් මොනවද කියලා දාලා තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් මේක ඇතුළත් කරන්න ඕන දේවල් මොනවද කියලා අහලා තියෙනවා. එතකොට මෙතනදී car lift කියන එක ගත්තොත් එහෙම සාමාන්‍ය වාහන උස් කරන යන්ත්‍ර තියෙන්න ඕනේද? ඒ වගේම තමයි ෂයින් වෙන ෆ්ලෝ එකක් මේකට දාන්න අවශ්‍යයිද? සාමාන්‍යයෙන් tools display වෙන wall එකක් තියෙන්න ඕනේද? ගොඩක් machines අවශ්‍යයිද? ඒ වගේම තමයි සාමාන්‍යයෙන් glass garage doors වගේ දේවල් තියෙන්න ඕනේද? මෙන්න මේ වීඩියෝ එකේ කියලා මෙයා අහලා තියෙනවා. සහ lightings ගැන ගත්තොත් day එකක්ද? එහෙම නැත්නම් සන්ධ්‍යා කාලයක්ද? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් වැසි කාලගුණ තත්ත්වයක්ද? එහෙම නැත්නම් night එකේද මේ වීඩියෝ එක නිර්මාණය වෙන්න ඕනි කියලා මෙයාලා අපෙන් අහලා තියෙනවා. හරි. මම මෙතනින් පළවෙනි එක vibe එක විදියට මෙතනින් කොටස් දෙක තුනක් දෙනවා. vibe කියන එක copy කරගෙන modern luxury කියන එකයි මෙන්න මේ මෙතෙන්ට එනකල් මම මේක copy කරලා paste කරගන්නවා. ඒ වගේම තමයි must include features වලට එකත් copy කරලා මම මෙතනින් දාගන්නවා. මෙන්න මේ ටික. okay. ඊට අමතරව lighting වලදී ගත්තොත් එහෙම මම මේක දාගන්නවා day එකක් විදිහට. okay. ඊට පස්සේ යටින් type කරගන්න now create කියලා type කරගෙන now create කියලා type කරගෙන මෙන්න මේක press කරගන්නවා. okay. එතකොට ඔයාලට බලන්න පුළුවන් images අපිට මෙයා හදලා දෙනවා. images 4යි. ඒ images 4ට වීඩියෝ 4ක් same camera එකෙන් real process එකෙන් විදියට මෙයා අපිට හදලා දෙනවා. අපි බලමු මේ තියෙන images හදාගන්න අවශ්‍ය කරන photos කිහිපයට prompt තමයි මෙයා අපිට මේ ලියලා දෙන්නේ. okay. එතකොට මේව generate කරගන්න මෙන්න මේ open art කියන එකෙන් use කරන්න කියලා තියෙනවා. ඒකෙදී මම ඒක use කරලා බැලුවා. හැබැයි අපිට credits ගෙවන්න අවශ්‍ය වෙනවා ඒකේ ඒ photo එක නිර්මාණය කරගන්න. ඉතින් අපිට credit දෙන්න ක්‍රමයක් නැති හින්දා කියන්නේ අපි මේක buy කරන්න අවශ්‍යයි. buy කරන්න ක්‍රමයක් නැති හින්දා අපි වෙනස් ක්‍රමයකින් මේක කරලා බලමු. okay. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් images 4ට හදා ගන්න ඕන ටික එයායිවලා තියෙනවා. ඒ වගේම තමයි මේ time lapse එකට අපිට image එකේ ඉඳන් දෙවෙනි එකට යන්න ඕන prompt එක මෙයා අපිට දීලා තියෙනවා මේ වෙනකොට. එතකොට මෙන්න මේ විදිහට prompt 4ම අපිට වීඩියෝ වලටයි image වලටයි ChatGPT එකෙන් දීලා තියෙනවා. දැන් ඔයා යන්න ඕනේ අලුත් tab එකකට plus mark එකක් click කරලා ඔයාලා මෙතන type කරගන්න gemini.google.com කියලා. එතකොට ඔයාලා නිකම්ම Gemini එකට Gemini එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතනින් sign in වෙන්න
ඔයා මෙතන අනිවාර්යෙන් ඔයාගේ අර මෙතනින් copy කරගත්ත prompt එක මේ පැත්තට ඇවිල්ලා paste කරගන්න. paste කරලා යටින් type කරන්න create image කියලා. okay ඊට පස්සේ මෙන්න මේ submit කියන බටන් එක press කරගන්න. එතකොට ටික වෙලාවක් යනකොට මෙයා අපිට මේකට image එකක් create කරලා දෙනවා. අපි බලමු මොන වගේ image එකක්ද දෙන්නේ කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට garage එකක image එකක් ඇවිල්ලා තියෙනවා. ගරා වෙඩිච්ච garage එකක්. හරි. මෙන්න මේක image එක click කරාන් පස්සේ අපිට පුළුවන් මෙතනින් download full size කියන බටන් එක click කරන්න. ඔන්න ඕක download කරගන්න. චූටි වෙලාවක් යද්දී ඔයාගේ internet speed එක මත මේ වීඩියෝ එක ඉක්මනින්ම download වෙයි. මම එතකල් නැවත යනවා ChatGPT එකට ගිහිල්ලා second image එකේ prompt එකක් මෙන්න මේ විදිහට copy කරගන්නවා. අර image එක download වුණා. අපි මේක copy කරගන්නවා. copy කරලා මෙන්න මේ පැත්තේ තියෙන අපේ Gemini එකට ගිහිල්ලා මෙතනින් paste කරගන්නවා. ඊට පස්සේ ඒකෙත් යටින් type කරන්න create image කියලා. ඊට පස්සේ submit කියන බටන් එක press කරගන්න. අපි එතකල් බලමු මේ image එක හැදෙනකල් අපි අර කලින් download කරගත්ත image එක මොන වගේද කියලා. okay high quality විදියට මේක image එක බලා ගන්න පුළුවන්. ඔයාලට හැබැයි මේක දකින්න පුළුවන් guys මෙන්න මෙතන තියෙන watermark එකක්. මේ watermark එක අයින් කරගන්න විදිය මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔයාලා එකත් බලන්න. okay මේ image එක create වෙනකල් මම යනවා එහා පැත්තට තුන්වෙනි image එකේ prompt එක ගන්න. මම මේක copy කරගන්නවා right click කරලා copy එහෙම නැත්නම් control C අබුවම copy කරගන්න පුළුවන්. okay ලස්සන ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා. මම මේකත් download full size කියන click කරගන්නවා. ඒක download full size කියන click කරගෙන මම මෙතන තුන්වෙනි image එකේ prompt එක copy කරලා create image කියලා type කරගන්නවා. හරි ඒ image එකත් download වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ තුන්වෙනි image එකත් හැදෙන්න දීලා මම යනවා නැවතත් හතරවෙනි image එක හදා ගන්න. okay image 4 කියන එක හදාගෙන copy කරගෙන අපි ඒකත් paste කරගමු. මෙන්න මෙතනින්ම paste කරලා type කරගන්නවා මම create image. දැන් මේ image එක හැදෙනකල් චුට්ටි වෙලාවක් මම බලාගෙන ඉන්නවා. ලස්සන garage එකක image එකක් තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මේක submit කරගන්නවා. ඒ submit කරගන්න අතරතුර මම මේක download කරගන්නවා. මේක view කරලා බලමු මොන වගේ image එකක්ද මේක කියලා. ලස්සනට හදලා තියෙනවා. final image එක luxury workshop එක නිර්මාණය වෙන ගමන් තියෙන image එක අපි බලමු මොන වගේ එකක්ද හැදෙන්නේ කියලා. දැන් image 3ක් download කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ image එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මම මේක මෙතනින් download කරගන්නවා. දැන් ඔයාගේ image 4 successfully complete වෙලා තියෙන්නේ. දැන් ඔයා යන්න ඕනේ මෙන්න මෙතනට plus mark එක click කරලා අපි යන්න ඕනේ flow AI එකට. flow AI කියලා type කරන්න. මෙන්න මේ විදිහට flow AI කියලා type කරගන්න. type කරලා enter button එක ඔබන්න. ඔයාලට පුළුවන් බලා ගන්න flow කියලා website එකක් තියෙනවා. මේක click කරන්න. click කරාම මෙන්න මේ වගේ interface එකකට ඔයාලව අරගෙන යයි. එතන තියෙනවා guys create with flow කියලා option එකක්. ඔන්න ඔක click කරන්න. click කරාන් පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාලව අරගෙන යනවා. මෙතනදී get started කියන එක click කරන්න. මොකද nano banana 2 එක ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. හරි. මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් කරපු projects කීපයක photo වගේක් මෙතන තියෙනවා. මම new project කියන එක click කරගන්නවා. මේ new project කියන එක click කරාම flow AI එක සම්පූර්ණයෙන්ම දැන් අප්ඩේට් වෙලා තියෙනවා. අද date එක 3 වෙනිදා 2026 3 වෙනි මාසේ. එතකොට මේ වෙනකොට තියෙන flow AI එකේ interface එක තමයි මේ තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා. අපි පෙන්නන්නම් zoom කරලා.
මෙන්න මෙතන තියෙන ඔයාලට වීඩියෝ කියලා ඔප්ෂන් එකක්. මෙතන ඉමේජ් එකක් ක්‍රියේට් කරනවා නම් මේක ක්ලික් කරන්න ඕනේ. නමුත් අපි දැන් ඉමේජ් ක්‍රියේට් කරගෙන තියෙන්නේ වීඩියෝ එකක් තමයි නිර්මාණය කරන්න ඕනේ. එතකොට ෆ්‍රේම් එකක ඉඳන් තවත් ෆ්‍රේම් එකකට තමයි අපිට දැන් වීඩියෝ එක ජෙනරේට් කරගන්න ඕනේ. ඒක නිසා ෆ්‍රේම්ස් කියන එක සිලෙක්ට් කරලා මට මේ ඉමේජ් එක ලෑන්ඩ්ස්කේප් ඕනේ පෝර්ට්‍රේට් අතරද නෙමෙයි. මොකද හේතුව මම ලෑන්ඩ්ස්කේප්ස් වීඩියෝ එකක් ෆොටෝ එකක් හදාගත්ත නිසා. ඒ වගේම තමයි ෆොටෝ එකපාර අවුට්පුට් කීයක් ඕන වෙනවද කියලා අහලා තියෙනවා. මෙතනදී ඔයාලා කැමති නම් දෙකක් කියලා දාගන්න පුළුවන්. එතකොට එන ක්‍රෙඩිට් ගන්න වැඩි වෙනවා. so examples මම මෙතන පෙන්නන්නම්. 2 ක්ලික් කරාම 3 ක්ලික් කරාම 4 ක්ලික් කරාම මෙතන ක්‍රෙඩිට් ගන්න වැඩි වෙනවා. එකක් ක්ලික් කරගන්න ඒක ඔයාලට වාසි. හරි. මම මෙන්න මේ විදිහට මේ එක කියන එක ක්ලික් කරගෙන මෙතනින් start කියන එක ක්ලික් කරගන්නවා. ස්ටාර්ට් කියන එක ක්ලික් කරගත්තයින් පස්සේ අපි මෙතෙන්ට අපේ වීඩියෝ එක අපේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා අප්ලෝඩ් අයිකන් එකක්. ඒක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම ඔයාලගේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙච්ච තැන ඔයාලට එයි. එහෙම නැත්නම් ඔයාලගේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්ත තැන ඔයාලා මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ පළවෙනි ඉමේජ් එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක මේ ඉමේජ් හතරම. මේකෙන් මම අප්ලෝඩ් කරනවා පළවෙනි ඉමේජ් එක. හරි. n කියන තැනත් ක්ලික් කරගන්න. n කියන තැනටත් ඔයාගේ ඊළඟට n කියන එකට සෙකන්ඩ් ඉමේජ් එක මේ තියෙන සෙකන්ඩ් ඉමේජ් එක ඒක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙක අප්ලෝඩ් වෙනකල් තියලා මම නැවත යනවා chat gpt එකට. chat gpt එකට ගිහිල්ලා මෙන්න මේක වීඩියෝ 1 එකේ prompt එකක් copy කරගන්න ඕනේ. copy කරගෙන මෙතනට එන්න නැවතත් flow AI එකට මේකට ඇවිල්ලා what do you want to create කියන තැන මේක paste කරන්න. paste කරලා ඔයාලා මේ image එක upload වුණාන් පස්සේ ඔයා මෙන්න මෙතනින් next button එක click කරගන්න ඕනේ. දෙවෙනි image එකත් upload වුණා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් next කියන button එක click කරගන්න. okay. දැන් ඔයාගේ වීඩියෝ එක create වෙන ගමන් තියෙන්නේ. ඊට පස්සේ මේක create වෙන්න දීලා ඔයාලට පුළුවන් ඊළඟ වීඩියෝ එක නිර්මාණය කරගන්න. මෙන්න මෙතනින් start කියන බටන් එක ක්ලික් කරගන්න. එතකොට අපි අප්ලෝඩ් කරපු images දෙක පෙන්නනවා. දැන් start එකට හොඳට මතක තියාගන්න ඕනේ කොටසක්. දැන් start එකට එන්න ඕනේ second image එක. end එකට එන්න ඕනේ third image එක. නැවතත් මෙතනින් upload කියන එක ක්ලික් කරලා තුන්වෙනි image එක අප්ලෝඩ් කරන්න. හරි. ඊට පස්සේ මම නැවත යනවා chat gpt එකට ගිහිල්ලා සෙකන්ඩ් ඉමේජ් එකේ ඉඳන් තුන්වෙනි ඉමේජ් එකට එන්න ඕනේ වීඩියෝ එකට prompt එක තමයි මේ තියෙන්නේ. ඒක copy කරගන්නවා. copy කරගෙන මෙන්න මෙතනින් paste කරගන්නවා. okay. මගේ image එක upload වෙලා තියෙන්නේ. මට පුළුවන් ඊළඟ වීඩියෝ එක නිර්මාණය කරගන්න. හරි. ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මත මේක තීරණය වෙනවා. මගේ ඇත්තටම මේ වෙලාවේ ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් ස්ලෝ. ඒක නිසා මේ ගොඩක් වෙලා යන්නේ මේක අප්ලෝඩ් වෙන්න. ඊට පස්සේ මම මේකත් next කරගන්නවා. අපි එතකල් බලමු වීඩියෝ එක අපේ වීඩියෝ එක. පේනව නේද? කර්සර් එක ලං කරාන් පස්සේ අපේ ගරාජ් එකේ වැඩ හදන විදිය restorations times lapse එකක් හැදිලා තියෙනවා. මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් download කියන එකෙන් කැමති download එකක් දෙන්න. මම මෙතනින් 720යි original size කියන එක ක්ලික් කරගන්නවා. second video එකත් upload වෙලා තියෙන්නේ. මම ඒකත් download කරගන්නවා. මෙන්න මෙතන download කියන එක ක්ලික් කරලා මෙතනින් මම දැන්ට මට අවශ්‍ය වෙන්නේ 720යි p වලින් අපි මේක download කරගන්නවා. හරි. අපි බලමු download වෙච්ච image video එක මොන වගේද කියලා. සුපිරි වීඩියෝ එකක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ඊළඟට දැන් අපි ඊළඟ ඉමේජ් එක නිර්මාණය කරගමු. start කියන ක්ලික් කරගන්න. දැන් අපිට ඕනේ තුන්වෙනි ඉමේජ් එක තමයි start image එක විදිහට. හරි. ඊළඟට end එකට ඔයාලට ඕන වෙනවා මෙන්න මේ end button එක ක්ලික් කරන්න. end එකට ඕන වෙනවා ඔයාලට හතරවෙනි image එක. හතරවෙනි image එකත් upload කරගන්න. අප්ලෝඩ් කරගෙන නැවත මම යනවා chat gpt එකට. chat gpt එකට ගිහිල්ලා මෙන්න මේ හතරවෙනි වීඩියෝ එකට අවශ්‍ය prompt එක copy කරලා මෙතනින් paste කරගන්නවා. okay. අප්ලෝඩ් වුණාන් පස්සේ මෙන්න මේ next කියන බටන් එක ක්ලික් කරනවා. හරි.
ඊට පස්සේ නැවතත් මම Gemini එකට යනවා. Gemini එකට ගිහලා බලන්න ෆයිනල් වීඩියෝ එකකට ඔයාලට prompt එකක් ඇවිල්ලා තියෙනවා. මේකත් copy කරගන්න. copy කරගෙන නැවත Flow AI එකට ගිහිල්ලා මෙන්න මෙතන start කියන තැනට ගිහිල්ලා වගේ final image එක click කරලා මෙතෙන්ට prompt එක paste කරගන්න. end එකට එකක් අවශ්‍ය නැහැ. මේ final video එකට අවශ්‍ය කරන prompt එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ next කියන button එක click කරන්න. එතකොට ඔයාගේ video දෙකම නිර්මාණය වෙනවා. ඒතර මෙතනදී අපිට videos 1 2 3 4ක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ වෙනකොට. අපි බලමු මොන වගේ outputs ටිකක්ද අපිට හම්බෙන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකත් අපිට ඇවිල්ලා තියෙනවා අපේ last video එකට කලින් වීඩියෝ එක මෙන්න මේ විදිහට ඒකත් මම download කරගන්නවා මෙතන download icon එක click කරලා 720i p වලින්. හරි. ඊළඟ වීඩියෝ එකත් නිර්මාණය වෙන ගමන් තියෙන්නේ. අපි ඒකත් නිර්මාණය වුණාන් පස්සේ අපි බලමු මේ ඔක්කොම එකිනෙකට එකතු කරලා කොහොමද full restorations වීඩියෝ එකක් හදාගන්නේ කියන එක තප්පර 8කට වඩා වැඩි. ඒ වීඩියෝ එකත් නිර්මාණය වෙලා තියෙන්නේ සුපිරි ගරාජ් එකක වීඩියෝ එකක් තමයි මෙතනදී වැටලා තියෙන්නේ. හරි මම මෙන්න මේකත් ඩවුන්ලෝඩ් කරගන්නවා 720i size එකෙන්. හරි. දැන් ඔයාලගේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක complete. දැන් ඔයාලට තියෙන්නේ CapCut වගේ software එකක් open කරගෙන ඔයාලගේ වීඩියෝ එක full වීඩියෝ එකක් විදියට නිර්මාණය කරගන්න එක. මොකද මේ හැම වීඩියෝ එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ තප්පර 8ක වගේ ප්‍රමාණයක්. ඉතින් මම CapCut එක open කරගෙන CapCut එකේ පරණ version එකක් තියෙන්නේ මං ගාව. මෙතනින් start creating කියන එක click කරගන්නවා. start creating කියන එක click කරගත්තාන් පස්සේ අපිට මෙතනට import කරගන්න ඕන වීඩියෝ ටික import කරගන්න පුළුවන්. මම මෙන්න මේ import කියන බටන් එක press කරගෙන මම මෙතනදී මට ඕන කරන මගේ වීඩියෝ 4 මම open කරගන්නවා. මුලින්ම අපි පළවෙනි වීඩියෝ එක මෙන්න මේ විදිහට drag කරලා drop කරගන්නවා අපේ CapCut එකට. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී VO3 එකේ මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්න. VO එකේ watermark එකයි Gemini එකේ watermark එකයි තියෙනවා. අපි ඒක පේන්නේ නැති වෙන්න මේක ටිකක් ලොකු කරලා හදාගමු. මෙන්න මෙතනින් ඔයාලට scale එක වැඩි කරගන්න පුළුවන් චුට්ටක්. වැඩි කරගෙන මෙන්න මෙහෙම ඒ කියන්නේ මේ image එකේ size එක ලොකු වෙන එක නෙවෙන්නේ මෙතනදී මෙන්න මේ විදිහට. එතකොට ඔයාලා බලන්න මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම දකුණු පැත්තට ගන්න. හරි. දැන් තව චුට්ටක් ලොක් කරගත්තා නම් මෙතනින් යදලා එහෙම නැත්නම් ස්කේල් එක වැඩි කරගන්න. ලොකු වැඩි වුණාද මන්දා මන් තව චුට්ටක් චූටි කරගෙන මේ විදිහට හදා ගන්නවා. ඕකේ. දැන් බලන්න ඔයාලට බලන්න පුළුවන් මෙතනදී එහාට මෙහාට අරගෙන බලන්න පුළුවන් VO3 එකේ icon එක ඔයාලට මෙතන බලා ගන්නත් නැහැ. ඒ වගේම තමයි Gemini එකේ watermark එක බලා ගන්නත් නැහැ. හරි අපි පළවෙනි වීඩියෝ එක මෙන්න මේ විදිහට play කරලා බලමු. හරි සුපිරි වීඩියෝ එකක් හැදලා තියෙනවා. ඕකේ දැන් second වීඩියෝ එක අපි මේකට අප්ලෝඩ් කරගන්නවා. ඊට කලින් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් මේ වීඩියෝ එකේ size එකටම තමයි අපි අනිත් වීඩියෝ එකත් scale එක ලොක් කරගන්න ඕනේ. එතකොට බලන්න ඔයාලගේ මේ වීඩියෝ එකට තියෙන scale එක කීයද? මේක 106 තියෙන්නේ. ඒ වගේම තමයි position එක ගත්තොත් එහෙනම් x අංශය 122ටයි y එකේදී ඍණ 69ට මේක ගිහිලා තියෙනවා. ඕකේ මම second වීඩියෝ එක මේ විදිහට drop කරගන්නවා මේකට. ඕකේ second වීඩියෝ එකේදී මෙන්න මේ නතර වෙන්න තැනට කලින් පේනවද? දැන් මේ වීඩියෝ එක ගත්තන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම චුට්ටක් zoom in කරලා පෙන්නන්නම් ඔයාලට. පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා guys. මෙන්න මේ විදිහට බලන්න. මෙන්න මේ image එකේ මම මේක පොඩ්ඩක් මේ පැත්තට ගන්නකොට මේ තියෙන්නේ මගේ පළවෙනි image එකේ අවසාන ටික. මෙන්න මෙතනින් නතර වෙන්න ඕනේ වුණත් මේ image එකේ චුට්ටක් එහාට ගනිද්දි පොඩ්ඩක් විකෘති වෙනවා වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ හරියෙන් හරියටම අපි මේක කට් කරගන්න ඕනේ. ඕකේ. ඒ කට් කරගන්න මෙන්න මෙතන තියෙන icon එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ තියෙන icon එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් control
B අකුර ප්‍රෙස් කරා නම් ඔයාලට පුළුවන් මේක කට් එකක් දාගන්න. ඕකේ. මම මේක ඩිලීට් කරගන්නවා. ඩිලීට් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් නතර වෙලා මෙන්න මේ වගේ ඉමේජ් එක හැදෙනවා. එතෙන්දී පොඩි වෙනස්කමක් ඔයාලට දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ඉමේජ් එකේ සයිස් එක. අපි බලමු මේ ඉමේජ් එකේ සයිස් එක කීයද කියලා. මේක 106ට තිබ්බේ ස්කේල් එක 106ට දාගන්න ඕනේ. හරි. ඒ වගේම තමයි මේක අපි බලමු ක්ලික් කරලන්න පළවෙනි එක x අංශය තියෙන එක කොපි කරගෙන අපි මෙතෙන්ට මේ වීඩියෝ එකේ x අංශයට දාගන්නවා. එහෙම නැත්නම් පොසිෂන් එක 122ට. ඒ වගේම තමයි මේක ක්ලික් කරලා y අංශය තියෙන -69ට පොසිෂන් එක චේන්ජ් කරගන්නවා. ඕකේ. තර මෙන්න මේ විදිහට ඔයාලට මේ වීඩියෝ දෙකම එකම ස්කේල් එකක ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම වෙනසක් නැතුව. දැක්කද? දැන් මම මේක ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට. දැන් මේක තප්පර 8න් ඉවරනේ වීඩියෝ එක. තප්පර 16ක් දක්වා දික් වෙලා තියෙනවා. ඕකේ. මම යනවා තුන්වෙනි වීඩියෝ එක ඇදලා මෙතෙන්ට දානවා. අපි බලමු තුන්වෙනි වීඩියෝ එකේ සයිස් එක වැඩි කරගමු. මුලින්ම මෙතෙන්ට 106ක් වෙන්න ඕනේ ස්කේල් එක. ඒ වගේම තමයි x එකට අපි දාලා තිබුණේ 122ක් සහ ඍණ 69ක්. මේකට දාගන්න 122යි ඍණ 69යි. ඔයාලට පේනව නේද මේක? මම හිතන්නේ පේනවා ඇති. පොසිෂන් එක තමයි මේ වෙනස් කරගන්නේ. ඒ වගේම තමයි ස්කේල් එක තමයි අපි මෙතනින් 106 දීලා තියෙන්නේ. හරි. දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට log එක අයින් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. අනිත් ඉමේජ් එකේ සයිස් එකටම මේ ඉමේජ් එකත් රීසයිස් වෙලා තියෙනවා. හරි. මම මෙන්න මේ විදිහට ප්ලේ කරලා බලනවා. බලන්න මේ ඉමේජ් එක නම් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ ඊළඟ ඉමේජ් එකත් එක්ක. ඒ නිසා මේක මේ විදිහටම තිබ්බා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ guys මේ වෙලාවේ. හෙම්බිරිසාව හැදිලා කතා කටහඬ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඇත්තේ. ඇත්තටම අමාරුවෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඒත් ඔයාලට මෙන්න මේ රිස්ටෝරේෂන්ස් ටයිම් ස්ලැප් වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා සමහර කට්ටිය අහලා තිබුණා මගෙන්. ඒකයි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. හරි. හතරවෙනි වීඩියෝ එක මෙන්න මේ විදිහට මෙතනට ඇදලා ගන්නවා මම. ඒ හතරවෙනි වීඩියෝ එකේදීත් බලන්න පොඩි ග්‍රැප් එකක් තියෙනවා. මෙන්න මේක පාත් වෙනවා වගේ කැලක් තියෙනවා. නැවත අපේ ෆොටෝ එකේ උඩින් තමයි තියෙන්නේ. ඒක නිසා මෙන්න මේක මෙන්න මේ හරියට ආවයින් පස්සේ ඔයාලා මෙන්න මේ හරියෙන් පොඩි කට් එකක් දාගන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරන ෂෝට්කට් කී එක මොකක්ද guys? Control B. Control plus B එක ප්‍රෙස් කරගන්නවා. ඊට පස්සේ මම මේක delete button එකෙන් delete කරගන්නවා. ඕකේ. ඊට පස්සේ මම මේකේ size එක 106යි 122යි ඍණ 69යි දෙන්න. ඕකේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ෆුල් වීඩියෝ එක. මෙන්න මේ විදිහට තප්පර 30ක් දක්වා දීර්ඝ වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේක ඔයාලට ලොක් කරලා පෙන්නන්නම් ප්ලේ කරලම. සුපිරි වීඩියෝ එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් නේද? ඕකේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඉමේජ් එක මේ වීඩියෝ එක ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. ඔයාලට එක්ස්පෝර්ට් කරගන්න මේ වීඩියෝ එකේ කොන අවසානටම ගිහිල්ලා ඕ අකුර ප්‍රෙස් කරන්න. ඕ කී එක ඔලට එක ප්‍රෙස් කරගන්න. එතකොට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලට අවුට්පුට් පොයින්ට් එක. එතකොට මෙතන මේ පටන් ගන්න තැන ඉඳන් මෙන්න මෙතන කොනට එනකල් අවුට්පුට් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන එක්ස්පෝර්ට් කියලා කී එකක් තියෙනවා. එක්ස්පෝර්ට් කියලා ලේබල් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම මෙතනදී ඔයාගෙන් අහනවා කොහෙටද මේක එක්ස්පෝර්ට් කරන්න ඕනේ කියලා. ඔයා මෙතනදී ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාගේ ලොකේෂන් එක කොතැනද මේක එක්ස්පෝර්ට් කරගන්න අවශ්‍ය කියලා. මම ඩෙස්ක්ටොප් එක සිලෙක්ට් කරගෙන
select folder කියන එක select කරගන්නවා. ඕකේ. ඒ වගේම තමයි මෙතන මේ වීඩියෝ එක හැදෙන්න ඕන ටයිටල් එකක් ඔයාලට දාන්න පුළුවන්. මම දානවා garage sorry garage video කියලා. ඊට පස්සේ resolution එක මෙතනින් select කරගන්න පුළුවන්. මම 2K වගේ දානවා. මොකද quality එක ටිකක් වැඩි කරගන්න අවශ්‍ය නිසා. ඒ වගේම තමයි bit rate එක recommended දෙනවා. අනිකුත් දේවලුත් මේ විදිහටම තියලා මම export කියන එක click කරගන්නවා. ඕකේ. චුටි වෙලාවක් යනකොට වීඩියෝ එක export වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මතක තියාගන්න ඕන දෙයක් තමයි Flow AI එකෙන් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් දවසකට වීඩියෝ දෙකයි. එතකොට ඔයාලට Gmail දෙකක් හෝ තුනක් පාවිච්චි කරලා මේ සම්පූර්ණ වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම 1000 credit add කරගෙන තියෙන්නේ. ඒකයි මට මේ එකපාර වීඩියෝස් කීපයක්ම නිර්මාණය කරගන්න පුළුවන් උනේ. මම 1000 credits add කරගෙන තියෙන්නේ. ඒකයි මට එකපාරම මෙන්න මේ විදිහට වීඩියෝස් ඔක්කොම create කරගන්න පුළුවන් උනේ. මම Flow AI එකට කොහොමද credits ගන්න කියලා ඔයාලට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි මේක තමයි මට අද කියන්න ඕනුනේ. අපි බලමු final output එක මොන වගේද කියලා. මම දැනට CapCut එක minimize කරගන්නවා. මේ ඔක්කොමත් minimize කරගන්නවා. යනවා folder එකට desktop එකේ අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන අපේ වීඩියෝ එක සහ MP3 එක output එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. මම මේ වීඩියෝ එක play කරලා බලනවා මොන වගේද කියලා. දැක්ක නේද guys සුපිරිම වීඩියෝ එකක් නිර්මාණය වෙලා තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද අපි මේක කස්ටමයිස් කරගන්නේ කියන එක. මේ prompt එක අපිට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න. ඒක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අද ඕක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ උනේ. ඔයාලට මොනවා හරි මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. අපි ඒක ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. හරි දැන් ඔයාලා දන්නවා නේද මේ වගේ වීඩියෝ එකක් ලේසියෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. සමහර කට්ටිය අහපු දෙයක් තියෙනවා මගෙන් මෙන්න මේ Flow AI එක free අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ගැන. මට කියන්න තියෙන්නේ මේක අපිට Flow AI එක ගත්තන් පස්සේ credits ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් වීඩියෝ එකක් output කරගන්න. එතනදී අපිට එක වීඩියෝ එකකට ගොඩක් වෙලාවට credit 20ක වගේ ප්‍රමාණයක් යනවා. free අපි මේ සාමාන්‍ය අපේ Gmail එකකින් sign in වෙලා Flow AI එක පාවිච්චි කරනවා නම් අපිට දවසට credits 40ක වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ දවසට වීඩියෝස් දෙකක් වගේ ප්‍රමාණයක් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මුල් කාලේදී use කරා Gmail accounts කිහිපයක් පාවිච්චි කරලා මේ වගේ වීඩියෝස් දවසට 4-5ක් නිර්මාණය කරගත්තා. මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් credits 1000ක් එක්ක කොහොමද මේ Flow AI එක use කරන්න කියන එක ගැන full free. ඉතින් මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම කරන සියලුම videos ඔයාගේ ළඟටම ගෙන ගන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාගේ AI videos ගැන හොයන යාළුවන්ට පේන මගේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.